ඔයාට ඇවිල්ලා කිව්වොත් එහෙම ඔයාගේ රියැලිටි එක යථාර්ථය දුන්නොත් ඔයාගේ පංච ඉන්ද්‍රියයන් නැත්නම් 5 senses වලින් වාට දෙන තත්වයන් සහ මුලින්ම මෙච්චර කාලයක් ඇත්ත කියලා හිතාගෙන හිටිය රියැලිටි එක ඇත්ත නෙවෙයි කියලා කිව්වා. ඔයාගේ මිනිස්සයා මානසික රෝගී කියනකම් පිස්සෙක් ගන්න සලකලා එයා මගහරිනවා. ඇත්තටම අපි මේ අපේ යථාර්ථය අපි ඇත්ත කියලා හිතාගෙන ඉන්න මේ අපේ රියැලිටි එක ඉතින් අපේ මේ රියැලිටි එක නැත්නම් යථාර්ථය ඇත්තක්ද බොරුවක්ද කියලා අපිට හිතන්න සලස්සන අමුතුවිය පරීක්ෂාවක් මේ විද්‍යාලෝකයේ තියෙනවා කිව්වොත් ඔයා මා විශ්වාස කරනවා. ඒ තමයි ක්වාන්ටම් භෞතික විද්‍යාව උඩු යටි කරු කරන අයින්ස්ටයින් වගේ බුද්ධිමතුන් 100,000 දෙනෙකුගේ මතවාද විනාශ කළ දා තාමත් නොවිසඳුණු අභිභාෂක පරීක්ෂාව ඩබල් ස්ලිට් එක්ස්පෙරිමන්ට්. ඉතින් අපි මේ ඩබල් ස්ලිට් එක්ස්පෙරිමන්ට් එක මේ වීඩියෝ එකේ කතා කරමු. මේ තමයි සීමාවෙන් එහාට දැන් හොයාගෙන යන ලංකාවේ අලුත්ම ඩිස්කවරි channel එක series. ඩබල් ස්ලිට් එක්ස්පෙරිමන්ට් එක ගැන කතා කරද්දී අපි ආසන්න වශයෙන් මීට අවුරුදු 200ක් විතර ආපස්සට යනවා. ආසන්න වශයෙන් 1801ට. මුලින්ම මේ ඩබල් ස්ලිට් එක්ස්පෙරිමන්ට් එක සිදු කරන්නේ තෝමස් යන් කියන විද්‍යාඥවරයා. මෙයාට ඕන වෙනවා අංශු නැත්නම් පාටිකල්ස් තරංග වල ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කරන්න. ඉතින් මෙයා මේ අංශු පාටිකල්ස් සහ මේ තරංග වල ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කරන්න මෙන්න මේ වගේ ඇටමක් නිර්මාණය කරනවා. මේකේ මැද්දේ තියෙනවා සිදුරු දෙකක් සහිත පුවරුවක්. ඒකට මෙහා පැත්තේ තියෙනවා ධාරාවක්. ඒ කියන්නේ අපි ධාරාවක ක්‍රියාකාරීත්වය පරීක්ෂා කරන්න අපි තරංගයක් නිකුත් කරන තරංග අපි දන්නවා ආලෝකය කියන්නේ තරංගාකාරයි. ඒක ක්‍රියා කරන්නේ වේව්ස් වගේ. ආලෝක කිරණ ක්‍රියා කරන්නේ තරංගාකාරව වේව්ස් වගේ. රැලි ආකාරයි. ඉතින් ඒකින්ද තරංගයක ස්වභාවය අපි පරීක්ෂාවට ලක් කරන්න අපි ගන්න මෙතනදී අපි නෙමෙයි තෝමස් යන් මෙතනදී ගන්නේ ආලෝක ප්‍රභේදය. උදාහරණයක් විදිහට ලයිට්. ඊට පස්සේ අර සිදුරු දෙකක් තියෙන පූර්වෙන් එහාට පැත්තේ සවි කරනවා තව පූර්වයක්. ඒ පූර්වය තමයි අර ආලෝකය ගන්න ආලෝක ප්‍රභේදයක් වෙච්ච ලයිට් එකේ ආලෝක කිරණ ගිහිල්ලා වදින්න සලස්වන පූර්ව තමයි තියෙන්නේ. ඔන්න තෝමස් යන් පරීක්ෂා පටන් ගන්නවා. එයා මුලින්ම එයාගේ ආලෝක ප්‍රභේදය ලයිට් එක ඔන් කරනවා. ලයිට් එක ඔන් කරාට පස්සේ අර සිදුරු දෙක හරහා ගියපු ආලෝකයේ අර අවසාන පූර්වයේ දැක්වෙන්නේ මෙන්න මේ ආකාරයට. හරි. ඉතින් ඔකට අපි ඔය ඇසිලා තියෙන එක ඒ පැටර්න් එකට අපි කියන්නේ ඉන්ටර්ෆියරන්ස් පැටර්න් එකක් කියලා. මේ වගේ ඉන්ටර්ෆියරන්ස් පැටර්න් එකක් හැදෙන්න හේතුව තමයි ආලෝකය කියන්නේ තරංගාකාරයි. එක ආලෝක කිරණ එකමත් එක හැපිලා තරංගයක් ආකාරයට තමයි ඒක ක්‍රියා කරන්නේ. එතකොට මේ තරංග එකිනෙකා හා හැප්පිලා මේ වගේ ඉන්ටර්ෆියරන්ස් පැටර්න් එකක් හැදෙනවා. ඉතින් මේකේ පේනවා ඇති මේ ඉන්ටර්ෆියරන්ස් පැටර්න් එකේ අර මැද හරියේ තීව්‍රතාවය නැත්නම් ඉන්ටෙන්සිටි එක ටිකක් වැඩි. අගට යන්න ඒක ඉන්ටෙන්සිටි එකේ නැත්නම් තීව්‍රතාවය අඩු වෙලා තියෙනවා. ඉතින් ඔය වගේ ඉන්ටර්ෆියරන්ස් පැටර්න් එකක් හැදෙනවා නම් ඒක තියෙන්නේ ගොඩක් දුරට තරංග නිසාවෙන්. ඉන්ටර්ෆියරන්ස් පැටර්න් එකක් හැදෙනවා නම් හැදෙන්නේ තරංගයක් හේතුවෙන්. හරි. එක මතක තියාගන්න මේ වීඩියෝ එකේ අවසානයේ ඒක වැදගත් වෙනවා. ආලෝක කිරණ වගේ තරංගාකාර දේවල් එකමත්තේ හැප්පිලා කියන්නේ කිරණ දෙකක් එක එක හැප්පිලා තමයි මේ ඉන්ටර්ෆියරන්ස් පැටර්න් එකක් හැදෙනවා නම් හැදෙන්නේ. වෙන හැදෙන්න විදිහක් නැහැ. ඉතින් මේ ඉන්ටර්ෆියරන්ස් පැටර්න් එක ගැන තව ටිකක් සරලව කිව්වොත් එහෙම ස්විමින් පූල් එක නැත්නම් මොකක් හරි ජල තටාකයක් අරගෙන ඒකේ යම්සි රැලි ආකාරයක් නැත්නම් තරංගාකාරයක් නිර්මාණය වුණාම ඒ තරංගාකාරය තව දුරට විවිධ يعني තවත් රැලි මත හැප්පි මෙන්න මෙයාගේ රටාවම ඔන්න ඕකට තමයි සරල ඉන්ටර්ෆියරන්ස් පැටර්න් එකක් කියලා කියන්නේ. සරලව කිව්වේ. ඒක ඊට වඩා සංකීර්ණයි. ඔය සරලව කිව්වේ. හරි කොහොම හරි ඔන්න තෝමස් යන් එයාගේ බල්බ් එක දැල්වලා අර සිදුරු දෙක හරහා ගියපු තරංග වලින් එයාට ලැබෙනවා ඉන්ටර්ෆියරන්ස් පැටර්න් එකක්. අර රැල්ලක් වගේ පැටර්න් එකක් යට එනවා.
ඊට පස්සේ දැන් තරංග ක්‍රියා කරන ආකාරය තරංග ගමන් කරන ආකාරය නිරීක්ෂණය කරනවා. එයාට ඕනි දැන් පාටිකල්ස් ක්‍රියා කරන ආකාරය නැත්නම් අංශු ක්‍රියා කරන ආකාරය අතදා බලන්න. එයා මොකද කරන්නේ? මේ ස්ලිප් මේ ඩබල් ස්ලිප් එක්ස්පෙරිමන්ට් එක එයා මේ පාටිකල්ස් ඉදිරි යොදා ගන්නවා වැලිට. වැලි. හරිද? එතකොට අර ස්ලිප් දෙක අර සිදුරු දෙකෙන් එහාට මෙයා වැලි අල්ලා බැලුවා. ඒ කියන්නේ මෙන්න මේ ආකාරයට එයා අර සිදුරු දෙක හරහා වැලි අර අනිත් පුවරුවට වට්ටනවා. එහෙම වැට්ටුවම එයාට හම්බෙන්නේ මෙන්න මේ වගේ පැන්න. හරි. ඒකනේ වෙන්න ඕනේ. ඒක අපි දැනන් හිටියා. එහෙම තමයි ඒක වෙන්නේ. ඊට පස්සේ තෝමස් යන්ගෙන් පස්සේ මේ පරීක්ෂාව බොහෝ දෙනෙක් සිදු කළා. තෝමස් යන්ට එයා බලපු විදිහට එයාට හම්බුනේ අර වගේ උත්තර දෙකක්. තරංගයක් ගිහිල්ලා තව තරංගයක වැදිලා ඉන්ටර්ෆියරන්ස් පැටර්න් එකක් එනවා. එහෙම තමයි තරංගවල ක්‍රියාකාරීත්වය. එතකොට මේ අංශු නැත්නම් පාටිකල්ස් හැසිරෙන්නේ මෙන්න මෙහෙම. හරි සරල. එයාට ආපු උත්තරේ හරිම සරලයි. හැබැයි පස්සේ කාලෙක විද්‍යාඥවරු මේ පරීක්ෂා කරා. හැබැයි මේ කට්ටිය පාටිකල්ස් විදිහට යොදාගත්තේ වැලිකට නෙමෙයි. ඉලෙක්ට්‍රෝන නැත්නම් පරමාණු නැත්නම් අපි ප්‍රෝටෝන්ස් කියලා කියනවා. මේ වගේ අර දැන් වල මේක විවිධ ආකාරයේ සඳහන් වෙන්නේ ඉලෙක්ට්‍රෝන නැත්නම් ප්‍රෝටෝන නැත්නම් පරමාණු තමයි ඇටම්ස් තමයි මේ කට්ටිය මේ පරීක්ෂාවට ලක් කරලා තියෙන්නේ. විවිධ තැන්වල විවිධ අදහස් තියෙන්නේ. ඒක කොහොම හරි ඉලෙක්ට්‍රෝන හරි ප්‍රෝටෝන හරි ඇටම්ස් හරි තමයි තෝමස් යන්ගෙන් පස්සේ විද්‍යාඥවරු මේ පරීක්ෂාව සිදු කරන්න භාවිතා කරන්නේ. ඒක වෙන්නේ මෙහෙම. ඉතින්න්නක ඉලෙක්ට්‍රෝන හරි ඇටම්ස් හරි නිකුත් කරන්න පුළුවන් උපකරණයක් තියෙනවා මෙන්න මේක. අර ආලෝක ප්‍රවේගය. ඊට පස්සේ ඒ ඇටම්ස් ගිහිල්ලා අර යන්න පුළුවන් විදිහේ සිදුරු දෙකක් සහිත පුවරුවක් තියෙනවා. ඊට පස්සේ අනිත් පැත්තේ පරමාණුවක් වැදුනද නැත්ද නැත්නම් ඉලෙක්ට්‍රෝනයක් වැදුනද නැද්ද කියලා කියන්න පුළුවන් ඊටම සංවේදී උපකරණයක් තියෙනවා. ඊට පස්සේ ඔන්න ඒ විද්‍යාඥවරු මේ ඇටම්ස් නැත්තම් මේ ඉලෙක්ට්‍රෝන නිකුත් කරන්න පුළුවන් උපකරණය ඉලෙක්ට්‍රෝන ධාරාවක් නිකුත් කරනවා. එහෙම ඉලෙක්ට්‍රෝන ධාරාවක් නිකුත් කරලා ඉලෙක්ට්‍රෝන ටික අර ස්ලිප් දෙකෙන් ගිහිල්ලා අපි දන්නේ නැහැ මොන ස්ලිප් දෙකෙන්ද යන්නේ කියන්නේ ඔය ස්ලිප් දෙකෙන්ම ගිහිල්ලා අර ඉලෙක්ට්‍රෝනයක් පවා වැදුනද නැද්ද කියලා හඳුනා ගන්න පුළුවන් උපකරණය පදිනවා. එතකොට තෝමස් යන් එයාගේ පරීක්ෂාවේදී පාටිකල් විදිහට වැලි පාවිච්චි කරලා කරපු පරීක්ෂාවේදී එයාට හම්බුනේ මෙන්න මේ වගේ පැටර්න්. හරි මේ වගේ පැටර්න්. හැබැයි මේ විද්‍යාඥවරු ඉලෙක්ට්‍රෝන නැත්නම් ප්‍රෝටෝන නැත්නම් ඇටම්ස් පරමාණු භාවිතා කරලා කරපු පරීක්ෂාවේදී මේ කට්ටියට හම්බුනේ මෙන්න මේ වගේ පැටර්න්. කොහොමද එහෙමුනේ? කොහොමද පරමාණු වෙනස් වුනේ? ඒකට විද්‍යාඥවරු නිගමනයකට ආවා. හරි අපි ඉලෙක්ට්‍රෝන ධාරාවක් නිකුත් කරානේ. අපි පරමාණු ධාරාවක් නිකුත් කරානේ. මේක හින්දා මේ පරමාණු එකමත් එක හැප්පිලා මෙන්න මේ වගේ ඉන්ටර්ෆියරන්ස් පැටර්න් එකක් එන්නේ නැති කියලා විද්‍යාඥවරු නිගමනයට ආවා. ඉතින් ඊට පස්සේ මේ විද්‍යාඥවරු ආයෙත් මේ පරීක්ෂාව කරා. හැබැයි ඉලෙක්ට්‍රෝන නැත්නම් ප්‍රෝටෝන ධාරාවක් යවන්න නැතුව එකින් එක යවලා. ඉතින් දැන් එකින් එක මෙන්න මේ වගේ අර ඉලෙක්ට්‍රෝන නැත්නම් ප්‍රෝටෝන නැත්නම් පරමාණු විදින්න පුළුවන් උපකරණේ අර ස්ලිප් දෙකෙන් එහාට පරමාණු විදින. මුලින්ම මේ විද්‍යාඥවරුන්ට පෙනුනේ මේ පරමාණු නැත්නම් ඉලෙක්ට්‍රෝන එහෙම නැත්නම් ඇටම්ස් නිකන් රැන්ඩම් විදියට අහමු විදියට අර ඉලෙක්ට්‍රෝනයක් වැදුනද නැද්ද කියලා කියන්න පුළුවන්. නැත්නම් පරමාණුවක් වුණත් වැදුනද නැද්ද කියලා කියන්න පුළුවන්. සංවේදී උපකරණයේ එහෙ මෙහෙ නිකන් මේ තැන් වල රැන්ඩම් විදියට වදිනවා තමයි විද්‍යාඥයන්ට. හැබැයි පස්සේ තමයි තේරුම් ගත්තේ මේ රැන්ඩම් විදියට වැදිලා මේ රැන්ඩම් විදියට වැදුණු ඉලෙක්ට්‍රෝන වලින් ආයේ හැදෙන්නේ අර කලින් හැදිච්ච ඉන්ටර්ෆියරන්ස් පැටර්න් එකමයි කියන්නේ. කොහොමද එහෙම වුනේ? මම කලින් කිව්වා හොඳට වීඩියෝ එක නිරීක්ෂණය කරන්න මම කලින් කිව්වා ඉන්ටර්ෆියරන්ස් පැටර්න් එකක් හැදෙන්නේ මොකක් හරි දෙයක් එකමත් එක හැප්පිලා. තරංග දෙකක් එකිනෙකට හැප්පිලා තමයි ඉන්ටර්ෆියරන්ස් පැටර්න් එකක් හැදෙන්නේ. හැබැයි එක යවලා ඇටම්ස් ඉලෙක්ට්‍රෝන එක යවලා කොහොමද ඉන්ටර්ෆියරන්ස් පැටර්න් එකක් හැදුනේ? මෙතනින් තමයි මේ කතාව අද්භූත වෙන්න පටන් ගන්නේ.
දැන් තමා මේ පරීක්ෂණය අත්භූතම කොටස. මේ විද්‍යාඥවරු මේ ස්ලිට් දෙකක් තියෙන්නේ. මේ ස්ලිට් දෙක ගාව ඩිටෙක්ටර්ස් දෙකක් හයි කරා. ඩිටෙක්ටර්ස් දෙකක් හයි කරලා ඒ කට්ටිය මේ ඩිටෙක්ටර්ස් දෙක හයි කරන එකෙන් බලාපොරොත්තු වෙන්නේ මේ එක සිදුරකින් අපි එක සිදුරක් A කියලා ගමු අනිත් සිදුර B කියලා ගමු. මේ එක සිදුරකින් කොච්චර ඇටම්ස් ප්‍රමාණයක් යනවද නැද්ද කොච්චර ගියාද කියන එක දැනගන්න තමයි මේ ඩිටෙක්ටර්ස් හයි කරන්නේ. ඉතින් මේ සිදුරු දෙක ළඟ ඩිටෙක්ටර්ස් හයි කරලා ඒවා ඔන් කරලා ඒවා සක්‍රිය කරලා ආයෙත් එක ඇටම් එකෙන් එක ඇටම් එක අර ඇටම්ස් විදින අර ඉලෙක්ට්‍රෝන විදින උපකරණය අර සිදුරු දෙකෙන් එහාට විද්දා. එහෙම විද්දට පස්සේ අර එක ස්ලයිඩ් එකකින් එක සිදුරකින් 50 ගානේ හරි සමාන විදිහට ඇටම්ස් ගිහින් තිබ්බා. ඒ කියන්නේ ඇටම්ස් 100ක් වින්දරන් එහෙම එක සිදුරකින් ඇටම්ස් 50ක් ගිහින් තිබ්බා. හරි සමාන කියන්නේ අඩු වැඩි නෑ දෙකෙන්ම සමාන ඇටම්ස් ගිහිල්ලා තිබ්බා. දැන් ඔයා හිතන්නේ එහෙමත් ගිහිල්ලා ආවේ මොන පැටර්න් එකද? කලින් ඒ පරීක්ෂාව කරාම ආවේ ඉන්ටර්ෆියරන්ස් පැටර්න් එකක් මෙන්න මේ වගේ. දැනුත් එන්න ඕනේ එහෙම ඉන්ටර්ෆියරන්ස් පැටර්න් එකක් හරියට. හැබැයි නෑ. දැන් ආවේ මෙන්න මේ වගේ පැටර්න් එකක්. මුලින්ම අර තෝමස් යන් වැලි කැට දාලා කරපු පරීක්ෂාවට සමාන පැටර්න් එකක් මේ දැන් පරීක්ෂාවට එනවා. කොහොමද ඒ පරමාණු හිතුවේ වෙනස් වෙන්නේ? කොහොමද ඒක හිතාගන්න? ඊට පස්සේ කොහොම හරි මේ අය විද්‍යාඥවරු ටික මොකද කරන්නේ? මේ ඩිටෙක්ටර්ස් හැමම තියලා يعني අක්‍රිය කරලා ඕෆ් කරලා හැබැයි එතරම් තියෙනවා. හරිද? එතරම් තියෙන හැබැයි ඕෆ් කරලා. ඊට පස්සේ එන්නේ මෙන්න මේ පැටර්න් එක. අර ඩිටෙක්ටර්ස් දෙක ඕෆ් කරලා ආයෙත් ඒ පරීක්ෂාව සිදු කරාම ආයෙත් එනවා ඉන්ටර්ෆියරන්ස් පැටර්න් එක. අර ඩිටෙක්ටර්ස් ඔන් කරලා තියෙන වෙලේ කරාම මෙන්න මේ වගේ පැටර්න් එකක්. හැබැයි ඊට පස්සේ ඩිටෙක්ටර්ස් ඕෆ් කරලා ආයෙ පරීක්ෂාව කරාම මෙන්න මේ වගේ පැටර්න් එකක්. කොහොමද ඩිටෙක්ටර්ස් එක ඕෆ් කරාට පස්සේ පරමාණු ආයෙත් ඉන්ටර්ෆියරන්ස් පැටර්න් එකක් හදන්නේ? පරමාණු කොහොමද ඒව වෙනස් වෙන්නේ? ඔයා හිතන්න මේ පරීක්ෂාව මෙතන ඉවරයි. තාමත් කිසිම විද්‍යාඥයෙක් හොයාගෙන නැහැ කොහොමද මෙහෙම පරමාණුව නැත්තම් මෙහෙම ඉලෙක්ට්‍රෝන වෙනස් වෙන්නේ කියලා. ඔය කට්ටියට පුළුවන් වුණොත් කොහොමද මේව පරමාණු ඉලෙක්ට්‍රෝනේ වෙනස් වෙන්නේ කියලා හොයාගන්න ඔය කට්ටියට තාමත් නොබෙල් ත්‍යාගයක් සූදානම් කරලා තියෙනවා. ඉතින් මේ පරීක්ෂාවේ අවසානයි ඒක ඉවරයි. දැන් මේකේ මොකක්ද ඇත්තටම කියවෙන්නේ තියෙන්නේ? ඔයා හිතන්න ඔයා තමයි අර ඩිටෙක්ටර්ස් දෙක කියන්නේ. ඔයා තමයි ඩිටෙක්ටර්ස් කියන්නේ ඩිටෙක්ටර්ස් තමයි මිනිස්සු. මිනිස්සු බලන් ඉද්දි නැත්තම් ඩිටෙක්ටර්ස් ඔන් කරලා තියෙන වෙලාවට අපි දන්නේ සත්‍ය. අපි දැනන් හිටියේ පාටිකල්ස් නිකන් අර තෝමස් යන් වැලිකට දාලා කරපු පරීක්ෂාව වගේ අර සරල පැටර්න් එකක් එනවා කියලා ඉන්ටර්ෆියරන්ස් පැටර්න් එකක් එන්නේ නැහැ කියලා අපි හිතන් හිටියේ පාටිකල්ස් වල ක්‍රියාවීතියේදී. හැබැයි අපි අර ඩිටෙක්ටර්ස් ඔන් කරලා තියෙද්දි ඒ කියන්නේ ඒ ඩිටෙක්ටර්ස් එකක් මිනිස්සෙක්ට සමාන කරලා අපි මෙච්චර කාලයක් දැනන් හිටිය විදිහට අපි විශ්වාස කරපු විදිහටම පරමාණු හැසිරුණා. ඒ කියන්නේ ඉන්ටර්ෆියරන්ස් පැටර්න් එකක් නෙවෙයි නෝමල් පැටර්න් එකක්. හැබැයි ඩිටෙක්ටර්ස් ඕෆ් කරාම කියන්නේ මිනිස්සු බලන්නේ නැති වෙලාවට ඒක වෙනස් වෙනවා. තවත් දුරටත් මේ පරීක්ෂාව කියන එක මම මේ පරීක්ෂණය විස්තර කරොත් ඔයා හිතන්න ඔයා පොල් ගහක් දිහා බලන් ඉන්නවා කියලා. ඔයා පොල් ගහක් දිහා බලන් ඉන්නා පොල් ගහක් තියෙනවා. අවුලන්නේ පොල් ගහක් තියෙනවා. ඔයා ඊට පස්සේ ඔයා පොල් ගහ දිහා බලන එක අත්තරලා වගේ පිටිපස්සේ තියෙන අඹ ගහ දිහා බලන්න පටන් ගන්නවා. දැන් ඔයා හිතන් ඉන්න ඔයාගේ පිටිපස්සේ පොල් ගහක් තියෙනවා කියලා. හැබැයි ඔයා කොහොමද ඇත්තටම කියන්නේ ඔයාගේ පිටිපස්සේ පොල් ගහක් තියෙනවා කියලා? ඒක නැති වෙන්න මොකද අපි පරමාණුව වැඩ කරනවා කියලා හිතන් ඉදී විදියට නෙමෙයි අන්තිමට පරමාණුව වැඩ කරන්නේ. පරමාණුව වැඩ කරපු විදිය වෙනස්. ඒ ක්‍රියා කරන විදිය වෙනස් වෙනවා. මේ පරීක්ෂාවේ නිගමනයක්. ඒකෙන්ද අපිට කියන්න බෑ යථාර්ථයේ බොරුවක්මයි කියලා. හැබැයි අපි
ඉතම් හිටියට වඩා මේ යථාර්ථය වෙනස්, මේ රියලිටි එක වෙනස් කියන එක මේ පරීක්ෂණයෙන් තියෙනවා. මොකද අපි මෙච්චර කාලයක් අවුරුදු ගණනාවක් මේ පරමාණු ක්‍රියා කරන්නේ මෙහෙමයි කියලා හිතන් හිටියට අන්තිමට ඒක වැඩ කරන්නේ පිස්සු හැදෙන විදියට. ඉතින් මේ ඩබල් ස්ලිට් එක්ස්පෙරිමන්ට් එක පාදක කරගෙන තමයි සිමියුලේෂන් තියරි එක ගැන කතා කරන්නේ. සිමියුලේෂන් තියරි එක ගැන සරලව කිව්වොත් එහෙම සිමියුලේෂන් තියරි එකෙන් කියවෙන්නේ අපි ඉන්නේ වීඩියෝ ගේම් එකක කියන එක. සරලයි ඊට අමාරුයි. සිමියුලේෂන් තියරි එක ගැන වීඩියෝ එකක් ඕනි නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න සිමියුලේෂන් තියරි කියලා. අපේ channel එකෙන් අපි සිමියුලේෂන් තියරි ගැන වීඩියෝ එකක් කරනවා. කොහොම හරි ඩබල් ස්ලිට් එක්ස්පෙරිමන්ට් එක ඔච්චරයි. අන්තිමටම ඩබල් ස්ලිට් එක්ස්පෙරිමන්ට් එකේ උනේ අපි දැනගන්න යථාර්ථය අපි හිතන යථාර්ථයට වෙනස් කියලා අපිට උගන්වන්නේ. ඒ විදිහට මේ පරීක්ෂා විවර වෙනවා. ඉතින් අපි අපේ යථාර්ථය ගැන තව ටිකක් අවබෝධයෙන් ඉන්න ඕනේ. මොකද අපි හිතන දේම නෙවෙයි වෙන්නේ කියන එක තමයි මේ පරීක්ෂාවෙන් කියන්නේ. ඉතින් කොහොම හරි අද දවසේ වීඩියෝ එක ඉවරයි. මේ තමයි ඩබල් ස්ලිට් එක්ස්පෙරිමන්ට් එක. මේ වගේ විද්‍යාවෙන් සිදුවන විරහසක් සංකීර්ණ යම්කිසි සිදුවීමක් ඉතිහාසයේ සිදුවෙච්ච අමරණීය මතකයකි අපි නැවත වරක් හම්බෙමු. මේ තමයි සීවරෙන් එහාට දැනුම් හොයාගෙන යන ලංකාවේ අලුත්ම ඩිස්කවරි channel එක. සිරික්ස්